මරික්කාර් ගරු මන්ත්‍රීතුමා විසින් ගරු අමාත්‍යතුමා අපි ඒක මේ අපි වරප්‍රසාද කමිටුවට යොමු කරා. ඒක තමයි දැන් මමත් අමාත්‍යවරයෙක් මන්ත්‍රීවරයෙක් හැටියට මගෙත් වරප්‍රසාද කඩ වෙනවනේ මේ ගරු කතානායකතුමනි. දැන් ඒ ප්‍රකාශය සම්බන්ධයෙන් මට පැහැදිලි කිරීමක් හැටියට මට කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා. මොකද නැත්තම් සමාජයට යනවා එතුමාගේ වරප්‍රසාද මං කැඩුවා වගේ හැඟීමක් යනවා. නමුත් ඇත්ත කාරණේ දැන් ඔබතුමාගේ මූලිකත්වයෙන් අපි දන්නවා මාධ්‍යෙත් පළ වුණා විපක්ෂයේ മന്ത്രിවරු ඔවුන්ට ආරක්ෂාවක් නැහැ කියලා ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පළ වුණා. ඉතින් ඒ සාකච්ඡාවට ඔබතුමා මුලසුනේ හෙව්වා. මම දන්න විදිහට ඒකට අපේ මහලේකම් රංජිත් මද්දුම් බණ්ඩාර මහත්මයා, රවි කරුණානායක මහත්මයා, ඒ වගේම දිලිප් වේදාරච්චි මන්ත්‍රීතුමා, ඒ වගේම රවුප් හකීම් මන්ත්‍රීතුමා, සානික්කම් මන්ත්‍රීතුමා, අර්ජුනා මන්ත්‍රීතුමා, ඒ වගේම හමුදාව පොලිසිය ඇතුළු විශාල පිරිසක් සම්බන්ධ වුණා. ඉතින් ඒ සම්බන්ධ වීමේදී ඇත්තටම මරික්කාර් මන්ත්‍රීතුමා එතෙන්ද කියලා තිබුණා ඔබතුමාලගේ පැත්තෙන් මේවා එළියට ආවා. මරික්කාර් මන්ත්‍රීතුමා කියලා දෙනවා තර්ජනය කොහෙන්ද එන්නේ කියනකොට මම නාම යෝජනා කමිටුවේ හිටියා. ඉතින් මගේ නාම යෝජනා නොදීපු කට්ටියගෙන් පක්ෂය ඇතුලෙන් මට තර්ජනයක් තියෙනවා කියලා. ඉතින් ගෙදර ඇතුලේ තියෙන තර්ජන වල සම්බන්ධ තිබිච්ච එක ඉතින් මම මාධ්‍ය කිව්වා. ඒක මම හිතනවා හෘද සාක්ෂියට එකඟව මහලේකම්තුමා කතා කරනවා නම් කියයි එහෙම එකක් කියවුණා කියලා. මෙතන 아무තු වරප්‍රසාදයක් කඩ වෙලා නැහැ. එතුමාගේ වරප්‍රසාද කඩ වෙලා තියෙන පක්ෂය ඇතුලෙන්. එහෙනම් ඇතුලේ ඉන්න කට්ටිය බැඳලා තියන්න. ඒකයි ඇත්ත ප්‍රශ්නේ. ඒකේ තමයි සමන්ත විද්‍යාරත්නගේ වරප්‍රසාද කඩ වෙලා නැහැනේ. අනිත් එක මම අහනවා කතානායකතුමාගෙන් දැන් විවස්ථාදායක සභාවේ කතා කරනවා කොහමද දයාසිරි මන්ත්‍රීතුමා මෙතන කියන්නේ? කවුද විවස්ථාදායක සභාවේ විපක්ෂයේ ඉන්නේ? එහෙනම් ඒව ආරක්ෂා වෙලා තියෙනවද? ඔබතුමාගෙන් මම ඉල්ලීමක් කරනවා. කතානායකතුමා හැටියට එතන රහස්‍ය එළියට එන්නේ කොහොමද කියලා හොයන්න කියලා. එහෙනම් දයාසිරි කවුද මරික්කාර් මන්ත්‍රීතුමාට අතර්ජනේ තියෙන්නේ ඔබතුමාලගේ පක්ෂය ඇතුළේ. එතුමා ඒක එතන කමිටුවේ කියලා කියනවා. ඉතින් ඒකේ මූලාසනේ හිටියේ කතානායකතුමා හින්දා මං ගියා මාධ්‍යට ඕන්නම් කියලා කතානායකතුමාගෙන් අහන්නේ එතුමා මේක ඇත්ත කියයි කියලා. එතුමා නේ ඔබතුමාලා කියන්නේ. ගරු සභානායකතුමා ගරු දායක මන්ත්‍රීතුමා ඔබතුමාගේ පොයින්ට් එක මොකද්ද? ඔබතුමා සදාන් කළා කිව්වා මේ ව්‍යවස්ථාදායක සභාවේ සිද්ධ වුණේ මම කොහොමද මේ හැවිල්ල කියන්නේ කියලා. මම වරප්‍රසාද ප්‍රශ්න නගලා සිද්ධ වුණ කාරණයක් පිළිබඳව කතා කරා. එච්චරයි කියලා දින වෙන මේ ඇතුලේ සිද්ධ වුණ මේ ඕපදූප වෙච්ච ඒවා කියලා නෑ මේ අමතුමාට ගරු මන්ත්‍රීතුමා ගරු කතානායකතුමා ඔබතුමා එක්ක තිබ්බ මීටින් එකේ අපිට මේ ක්ලෝස් ඩෝර් මීටින් එකේ කතා කරපු දේවල් මෙයා ගිහිල්ලා කතා කරන්නේ ඒක සමාජිකයෙක්ද? එයා ආවද? එතුමා ඔබතුමාව පාවලා දුන්නේ. හරිද? එතුමා කිව්වේ කතානායකතුමාගෙන් අහන්න කියලා. හරියට ඔබතුමා ගිහිල්ලා එතුමාට කිව්වා වගේ. හරිද? එයා හැම එකට ඕන එකට එපා එකට හොදාගෙන යන්නේ. ගාල්මේ සභානායකතුමා සමන්ත විද්‍යාරත්න අමාත්‍යතුමා ඒකට පැහැදිලි කිරීමට අවස්ථාවක් දෙන්න. එතුමාලට දීපිටෙන් මටත් දෙන්න. එතකොට එතුමායි මම පළවෙනියෙන්ම අහන්නේ මරික්කාර් මන්ත්‍රීතුමාගෙන් මම අහන්නේ ඔබතුමා කිව්වද ඇද්ද පක්ෂ අභ්‍යන්තරයෙන් තර්ජනයක් තියෙනවද කිව්වේ නැද්ද? මට ඒක කියන්නේ ඔබතුමාලගේ පක්ෂයෙන් කියන්නේ